හපන් මග YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ සූර්යග්‍රහණය කියන්නේ මොකක්ද කියන්න. ඊට කලින් හපන් මග YouTube නාලිකාව අමතක කරන්නේ නැතුව subscribe කරන්න. මේ වීඩියෝ එකට like කරන්න. එහෙනම් අපි යමු පාඩමට. සූර්යග්‍රහණයක් කියන්නේ මොකක්ද? සූර්යග්‍රහණයක් කියන්නේ ඉරේ ආලෝකය පොළවට නොලැබෙන සංසිද්ධිය. ඒ කියන්නේ දවල් කාලෙත් අඳුර වෙන එක. සූර්යග්‍රහණයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉර අවශ්‍ය වෙනවා. ඒ වගේම පෘථුවිය අනිවාර්යයෙන්ම හඳත් අවශ්‍ය වෙනවා. සූර්යග්‍රහණයක් ඇති වෙන්නේ මෙහෙමයි. ඉර හඳ සහ පෘථුවිය එකම සරල රේඛාවකට පිහිටනවා. හරියට නිකන් මේ වගේ. මෙන්න මෙහෙම. මේ තියෙන හඳ, මේ තියෙන පෘථුවිය, මේ තියෙන්නේ ඉර. ඉතින් මේ විදිහට හඳ, පෘථුවිය, ඉර සරල රේඛාවට පිහිටන්න ඕනේ. හඳ ඉර සහ පෘථුවිය මැද්දට එනවා. එතකොට හඳ ඉන්න ඉරේ ආලෝකය පෘථුවියට වැටෙන්නේ නැහැ. හඳේ වනැල්ල පෘථුවිය මතට එනවා. ඒ හින්දා තමයි අපිට ඉර සම්පූර්ණයෙන්ම කොටසක් ආවරණය වෙලා තියනවා වගේ පේන්නේ. සූර්යග්‍රහණ ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සම්පූර්ණ සූර්යග්‍රහණය. සම්පූර්ණ සූර්යග්‍රහණයේදී ඉර සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඊළඟට අර්ධ සූර්යග්‍රහණය. අර්ධ සූර්යග්‍රහණයේදී ඉරෙන් කොටසක් විතරයි වැහෙන්නේ. දැන් මම ඔයාලට මේ සම්පූර්ණ සූර්යග්‍රහණයේ අර්ධ සූර්යග්‍රහණයේ ඡායාරූප දෙකක් පෙන්වන්නම්. ඉතින් මේ ඔයාලට දැනගන්න තියෙන්නේ සම්පූර්ණ සූර්යග්‍රහණය. මේ තියෙන්නේ අර්ධ සූර්යග්‍රහණය. සූර්යග්‍රහණය බලනකොට ඉරු දිහා කෙලින්ම බලන්න හොඳ නැහැ. ඇස්වල දෘෂ්ටි ස්ථානයට හානි වෙන්න පුළුවන්. එහෙනම් විශේෂ ආරක්ෂිත කණ්ණාඩි පාවිච්චි කරන්න ඕන. එක්සෑම් එකට සූර්යග්‍රහණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් මෙන්න මේ විදිහට තමයි ලියන්න ඕන. සූර්යග්‍රහණයක් ඇතිවන විට ඉර සඳ සහ පොළව යන ග්‍රහපස්ත තුනම එකම සරල රේඛාවක පිහිටනවා. එහිදී සඳ සහ ඉරට පොළව අතරට පැමිණෙනවා. එවිට සඳින්දා ඉරේ ආලෝකය පොළවට නොලැබී සඳේ සෙවණැල්ල පෘථුවිය මතට වැටේ. මේ සූර්යග්‍රහණය ලෙස හැදින්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලබා ගන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මේ වගේ වීඩියෝස් ලබා ගන්න නම් අමතක නොකර අපන් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් වීඩියෝ ගන්න ඊට එහා පැත්තේ තියෙන පුංචි bell icon එක click කරන්න. මේ වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. යාළුවොත් එක්ක දැනුම බෙදා ගන්න. යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න. වගේම මේ වීඩියෝ එක කොහොමද කියලා comment කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.